සයිබර් ප්‍රහාරයෙන් නඩපන වූ ජල සම්පාදනයේ කෙටි පණිවිඩ සේවයේ යථාර්ථයට සිය කෙටි පණිවිඩ සේවාවට එල්ලූ සයිබර් ප්‍රහාරයෙන් තත්ත්වවල කිසිදු හානියක් සිදු වී නොමැති බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. එහි අතිරේක සාමාන්‍ය අධිකාරී ප්‍රදීප් හේරත් මහතා සඳහන් කළේ මේ වන විට සිය තත්ත්ව පද්ධතිය ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය. පසුගිය ඉරිදා පස්වරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා තිබේ. එහිදී අදාළ පුද්ගලයා විසින් එම මණ්ඩලයේ කෙටි පණිවිඩ සේවාවට ඇතුළු වී පාරිභෝගිකයන් වෙත කෙටි පණිවිඩ යොමු කර ඇති බව වාර්තා වනවා. කෙටි පණිවිඩ 10000ක් පමණ එලෙස අදාළ පුද්ගලයා විසින් පාරිභෝගිකයන්ගේ ජාකප දුරකථන වෙත යවා ඇති බව සඳහන්ය. සිය තත්ත්ව ලබා ගැනීම සඳහා යම්කිසි මුදලක් බැර කරන ලෙස එම කෙටි පණිවිඩය මගින් පාරිභෝගිකයන් වෙත දැනුම් දී තිබේ. කෙසේ වෙතත් ශ්‍රනික ක්‍රියාත්මක වූ ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය අදාළ කෙටි පණිවිඩ සේවාව යථා තත්ත්වයට පත් කර එම සියලු පාරිභෝගිකයන්ට ව්‍යාජ කෙටි පණිවිඩ පිළිබඳ දැනුම් දීම සිදු කර ඇති බව සඳහන්ය. මේ අතර රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල ආරක්ෂාව සම්බන්ධයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු අධ්‍යක්ෂක ඉංජිනේරු චාරුක දමනුපොළ මහතා සඳහන් කළේ මෙම වෙබ් අඩවිවල ආරක්ෂක පද්ධතියේ දුර්වලතා මෙම සයිබර් ප්‍රහාර එල්ලවීමට හේතු වී ඇති බවය. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.